ඉරානයේ සවුත් පාස් ස්වභාවික වායු නිධියට ඊශ්‍රායලය එල්ල කර ප්‍රහාරය විවේචනය කරමින් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවට මූලික හේතුව වූයේ ඊශ්‍රායලයේ මෙම ක්‍රියාව බව ඔහු පෙන්වා දෙනවා. තම ට්‍රුත් සෝෂල් මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබෙනවා. මැද පෙරදිග සිදු වුණ දේ පිළිබඳ කෝපයෙන් පසුවන ඊශ්‍රායලය ඉරානයේ සවුත් පාස් නම් දැවැන්ත ගෑස් නිධියට ප්‍රචණ්ඩකාරී ලෙස පහර දී තිබෙනවා. එම සමස්ත පද්ධතියෙන් සාපේක්ෂව කුඩා කොටසකට පමණක් හානි සිදුව තිබෙනවා. ඇමරිකාව මෙම ප්‍රහාරය ගැන කිසිවක් දැන සිටියේ නැහැ. මෙන්ම කටාර් රාජ්‍ය කිසිම ආකාරයකින් මේට සම්බන්ධ නැති අතර එවැනි දෙයක් සිදුවන බව ඔවුන් දැන සිටියේද නැහැ. අවාසනාවකට මෙන් ඉරානය මේ කරුණු කිසිවක් දැන නොසිටි අතර අසාධාරණ ලෙස කටාරි LNG මධ්‍යස්ථානයට පහර දුන්නා. ඉතා වැදගත් සහ වටිනා සවුත් පාස් නිධියට ඊශ්‍රායලය විසින් තවදුරටත් ප්‍රහාර එල්ල කරනු නොලබේ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.